hello ළමයි. welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහමද? හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? අද යමුද මාත් එක්ක චූටි ඩේ vlog එකක් බලන්න. මේ නම් මට උදේම ලෙක්චර්ස් තියෙන දවසක්. බෝඩි මේ ඉඳලා ඇවිල්ලා දැන් මේ ලෙක්චර් හෝල් එක හොයාගෙන යන ගමන් තමයි මං ඉන්නේ. ඔන්න දැන් නම් ළමයි ලෙක්චර් එකේ තමයි ඉන්නේ. ලෙක්චර් එකේදී වීඩියෝ ගන්නත් බෑනේ ළමයි. හොරෙන් තමයි වීඩියෝ ක්ලිප් එක ගත්තේ. චුට්ටක් ලැජ්ජාවෙන්. දැන් මේ ලෙක්චර් එක ඉවර වෙලා මගේ යාළුවා එනකන් බලාගෙන ඉන්නවා. අද මා යාළුවයි පොඩි රෝන්දයක් දාන්න යන්නත් හිතාගෙන ඉන්නවා. දැන් මේ කැම කන්න විත් තමයි ඉන්නේ. කැම කන ගමනුත් කොහෙද යන්නේ කියලා තමයි මේ කල්පනා කරන්නේ. ඔන්න අපි දෙන්න බැස්ස ටවුන් එකට. ඔන්න අපි දෙන්න යන ගමන් තමයි දැන් ඉන්නේ. බලන්නකො අපි කොහෙටද ආවේ කියලා. ඉතින් මම නම් මේ ෆස්ට් ටයිම් තමයි ළමයි තිලක වර්ධනයකට ආවේ. මට යාළුවටයි ළමයි තියෙන ඔක්කොම දේවල් ගන්න හිතුණත් අපි ඕන කරන දේවල් ටික විතරක් අරගෙන හොඳ ළමයි දෙන්නා වගේ දැන් ආවා දවල් කෑම කන්න. දවල් කෑම කිව්වට ළමයි යාළුවට ලෙක්චර් එකක් තියෙනවා. ටක් ගාලා යන්න ඕන නිසා අපි ඉක්මනට බන් එකක් කාලා යන්න තමයි හිතුවේ. ඊට පස්සේ අපි දෙන්න යන්න බහිද්දිම වැස්සකුත් පටන් ගත්තා. වැස්ස නිසා වීල් එකේ යන් කියලා හිතුවා. වීල් එකට නැංග ගමන් වැස්සත් පෑවුවා. බලන්නක ඉතින් අපේත් වාසනාව කොහොම හරි ඉක්මනට කැම්පස් එකට ඇවිල්ලා යාළුවා නම් ලෙක්චර් එකට ගියා. මට නම් තාම ලෙක්චර් එක නැති නිසා ලෙක්චර් හෝල් එක ළඟට වෙලා ඉන්නවා. වෙලාව හරියනකම් කැම්පස් එකටත් වැහැලා ළමයි කොහොම හරි. මම ඒ ලෙවල් කරන කාලේ නම් මට තිබ්බ හීනයක් තමයි ළමයි YouTube channel එකක් පටන් ගන්න එක. කොහොම හරි ඉතින් මං අන්තිමේ කැම්පස් එකට ආවට පස්සේ මම YouTube channel එකක් පටන් ගත්තා. මම මුලින් නමයි පටන් ගත්තේ. එතකොට මුලින්ම එක subscribe කෙනෙක්වත් හිටියේ නැහැ ළමයි මගේ channel එකේ. දැන් නම් ටික දෙනෙක් ඉන්නවා. ඉතින් මගේ channel එක subscribe කරපු හැමෝටම ගොඩක් ස්තුතියි වගේම ආදරෙයි. මට ළමයි හොස්ටල් හම්බුනේ නැති නිසා මම බෝඩින් ඉඳලානේ කැම්පස් එකට එන්නේ. කොහොම හරි දැන් නම් මේ හොස්ටල් එකේ ගාඩන් එකේ තමයි ඉන්නේ යාළුවෙක් එනකම්. බලන්නකෝ ළමයි හොස්ටල් එකේ ලස්සන. මේ තමයි බණ්ඩාරනායක හොස්ටල් එකේ නුග ගහ. ලස්සන බලන්නකෝ. කොහොම හරි ළමයි මටත් ලොකු ආසාවක් තිබ්බා කවදා හරි කැම්පස් ගිහපුවාම හොස්ටල් ඉන්න ඕනි කියලා. ඒත් ඉතින් මොනා කරන්නද හොස්ටල් හම්බුනේ නැහැනේ. අපි ලැබෙන දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න එපා ළමයි ඉතින්. දැන් නම් ළමයි බඩගින්නට වඩේකුත් කන ගමන් යාළුවා එක්ක බෝඩිමට යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඕක තමයි ළමයි අපේ රෑ කෑම එක. කැම්පස් එකේ කැන්ටින් එකෙන් තමයි ගත්තේ ළමයි. ලොකු රසන්නක් නැහැ ඉතින් ඒත් කන්න පුළුවන්. ඊට පස්සේ වොෂ් එකක් දාලා කාලා ඔක්කොම කරලා අපි පාඩනුත් කරනවා ළමයි. හරිද? කොහොම හරි අන්තිම වෙනකම් වීඩියෝ එක බලපු ඔයාලට thank you. ගිහින් එන්නම් අලුත් vlog එකකින් හම්බෙමු. bye. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.